2022 දරුණු ආර්ථික අර්බුදයක බරින් මිදී ශ්‍රී ලාංකිකයන් රාජපක්ෂවරුන්ගේ දේශපාලන රාජවංශය පෙරලා දමමින් වරක් සිතාගත නොහැකි දෙයක් සාක්ෂාත් කරගත්තා. දූෂණ සහ මානව හිමිකම් අපරාධ සම්බන්ධයෙන් වසර ගණනාවක් දඬුවම් නොලැබීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ප්‍රභූ පන්තියක් ප්‍රතිසංස්කරණය කරන ලෙස විරෝධතාකරුවන් ඉල්ලා සිටියා. අද රාත්‍රියේ මගේ අමුත්තා වූ ප්‍රවීණ ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකුට රට බිඳවැටීමේ අද්දර සිට රට ගොඩ ගැනීමේ කාර්යය පැවරී තිබුණි. නමුත් ඔවුන්ගේ විචාරකයින් පවසන්නේ ඔහු සැමවිටම ඔවුන් විඳීමට උත්සාහ කළ සංස්ථාපිතයේම කොටසක් බවයි. සිවිල් යුද්ධය සහ දෙමළ කොටි ලෙස හැඳින්වෙන සන්නද්ධ බෙදුම්වාදී කණ්ඩායම සමග සටන් විරාම සාකච්ඡා ඇතුළුව රටේ ඉතිහාසයේ ප්‍රධාන කාලවලදී ඔහු කේන්ද්‍රීය චරිතයක් වී ඇත. ඔහු අගමැතිව සිටියේදී 2019 දී මාරාන්තික පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල විය. මම මෙදි හසන් මම හිටපු ජනාධිපති සහ 6 වතාවක් ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ සමග මුහුණට මුහුණලා සාකච්ඡා කරමි. රාජපක්ෂවරුන් සමග ඔහුගේ සම්බන්ධතාවය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ඔහුගේම අසාර්ථකත්වයන් පිළිබඳව මම ඔහුට අභියෝග කරමි. සිවිල් යුද්ධයේ වින්දිතයින්ට යුක්තිය සොයා ගැනීමට ශ්‍රී ලංකාව තවමත් මෙතරම් දුරස් වී ඇත්තේ මන්දේ ප්‍රශ්න කරමි. අද රාත්‍රියේ මා සමග අපගේ විශේෂඥ මණ්ඩලයද එක්වනු ඇත. රනිල් වික්‍රමසිංහ මහතාගේ හිටපු ජනාධිපති නියෝජිත නිජ්දේවා ශ්‍රී ලංකාවේ දෙමළ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් වන පර්හි විධායක අධ්‍යක්ෂ මధుර රසරත්නම් සහ ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ අවසාන අදියර පිළිබඳ පොතක් වන ස්ටීල් කමිටින් ද ඩෙල්හි කතුවරිය වන ෆ්‍රැන්සිස් හැරිසන්. රනිල් වික්‍රමසිංහ අද හෙඩ් ටු හෙඩ් වැඩසටහනට මාහා එක්වීම ගැන ඔබට බොහොම ස්තුතියි. 2022 දී දෙවැන්ත ආර්ථික අර්බුදයක් සහ ශ්‍රී ලාංකිකයන් වීදි බැස රාජපක්ෂ දේශපාලන රාජවංශය මූලික වශයෙන් බිඳවැටීමත් සමග පාර්ලිමේන්තුව ඔබව ශ්‍රී ලංකාවේ ජනාධිපති බවට පත් කරා. ඔබ ආර්ථිකය ස්ථාවර කරා. ඔබට 9 නෙත් ණයක් ලැබුණා. ඔබ වසරක් ඇතුළත උත්තමනේ 70% සිට 101.3 දක්වා අඩු කරා. ඉන්පසු ඔබ ජනාධිපතිවරණයෙන් පරාජය වුණා. ඔබ සටනින් පරාජය වී පසුගිය සැප්තැම්බර් මාසයේදී ඔබ 3 වන ස්ථානයට පත් වුණා. එම වාර්තා තිබියදී ශ්‍රී ලාංකික ජනතාව ඔබව මෙතරම් විශාල ලෙස ප්‍රතික්ෂේප කළේ ඇයි කියා ඔබ සිතනවාද? වසර දෙකකින් ආර්ථිකයක් නිවැරදි කිරීමට සිදු වුවහොත් ඒ කියන්නේ උද්දමනය අඩු කිරීම සහ වියදම් කපා හැරීමයි. මේවා දැඩි තීරණ මිනිසුන් ඒවාට කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒ සියල්ල කිරීමෙන් පසු මට දේශපාලනිකව තවත් ජීවත් විය හැකිද? අවංකවම මම එසේ සිතන්නේ නැහැ. මාග්‍රට් තැචර් දෙස බලන්න එක්සත් රාජධානියේ අගමැතිනිය ලෙස ඇය දැරු පළමු වසර කිහිපය ව්‍යසනයක් වුණා. මිනිසුන් අසතුටින් හිටියේ හදිසියේම ඇය ජනප්‍රිය කළ හෝග්‍රන් යුද්ධය නොතිබුණේ නම් ඇය පරාජයට පත්වනු ඇත. වත්පාල් සමග ඉන්දියාවේද එයම සිදු වුණා. නායකයින් දැඩි ආර්ථික තීරණ ගන්නා විට ඔවුන් බොහෝ විට මැතිවරණ පරාජයට පත්වෙනවා. ඒකයි ඇත්ත. මම මුලින්ම බලයට පත් වුණේ ඒ මැතිවරණයක් හරහා නොවේ. රට අර්බුදයක පැවති අතර වෙන කිසිවකු වගකීම බාර ගැනීමට කැමති වුණේ නැහැ. මම මැදිහත් වූයේ නම් සියල්ල දේශපාලනිකව සහ ආර්ථික වශයෙන් බිඳවැටෙන්න ඉඩ තිබුණා. ඔබේ තර්කය නම් ඔබ ඒ වසර දෙක තුල දැඩි තීරණගත් බවත් ඔබට පෙර සිටි බොහෝ නායකයින්ට මෙන් ඔබටත් ඒ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වූ බවත්ය. නමුත් එය දෙස බැලීමට තවත් ක්‍රමයක් තිබේ. සමහර අය ඔබව මුලින්ම දකින්නේ මෙම ගැටලු ඇති කළ පද්ධතියේ කොටසක් ලෙසයි. ඔබ දශක ගණනාවක් දේශපාලනයේ සිට තියෙනවා, වරක් ජනාධිපති, 6 වතාවක් අගමැති සහ ඔබ මූල්‍ය, කර්මාන්ත, අධ්‍යාපනය, තරුණ කටයුතු සහ විදේශ කටයුතු පිළිබඳ විශාල තනතුරු දරා තිබෙනවා. 1977 සිට ඔබ රාජ්‍ය කේන්ද්‍රයේ තනතුරු දරා තිබෙනවා. ඉතින් බොහෝ දෙනෙකුට ඔබ දේවල් නිවැරදි කිරීමට උත්සාහ කරන තවත් නායකයෙක් පමණක් නොවේ. ඔබව සැමවිටම බලයේ සිටින දේශපාලන සංස්ථාපිතේ කොටසක් ලෙස දකි. ඔවුන්ගේ ඇස් හමුවේ ඔබ ඒවා විසඳීමට පමණක් නොව රටේ ගැටලු හැඩගැස්වීමට උදව් කළේය. ඒ නිසා ඔවුන් ඔබව මිස්ටර් එස්ටැබ්ලිෂ්මන්ට් ලෙස හඳුන්වනවා.
ඔබ පවසන්නේ ඔබ සංස්ථාපිතයෙන් පැමිණි බවයි. නමුත් ඔබ එහි හරියටම කොටසක් නොවේ. ඔබ සැමවිටම වෙනසක් අවශ්‍ය අයෙකි. ඔබ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ සිටම ඔබ ප්‍රතිසංස්කරණවාදියෙකු ලෙස ඔබව දුටු අතර මිනිසුන් එය දැන සිටියහ. නමුත් ඔබ මෙහි සිටින්නේ ඔබ පැරදුනේ මන්දේ පැහැදිලි කිරීමට හෝ ඔබ ආරක්ෂා කර ගැනීමට නොවේ. ඔබ මෙහි සිටින්නේ ඔව් මම මගේ රැකියාව කළා යැයි කීමටයි. හරි, ඔබ එය කළ ආකාරය ගැන කතා කරමු. සමහර අය සිතන්නේ ඔබට විශාල අවස්ථාවක් මග හැරුණු බවයි. 2022 දී තරුණ විරෝධතාකරුවන් වෙනසක් ඉල්ලා වීදි බැස සිටියහ. ඔබ ජනතාවගේ මිතුරෙකු බව ඔබ පැවසුවා. නමුත් ඔබ ජනාධිපති වූවාම ඔබ හමුදාව කැඳවුවා. සාමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම දෙයක් කරන ලෙස ඔබ ඔවුන්ට පැවසූ අතර ඔවුන් විරෝධතාකරුවන්ට දැඩි ලෙස පහර දුන්නා. ඉතින් ප්‍රශ්නය නම් විරෝධතාකරුවන්ට එරෙහිව හමුදාව භාවිතා කිරීම ජනතාවගේ මිතුරෙකු ලෙස හැඳින්විය හැක්කේ කෙසේද? තාරුණ්‍ය හඬ කිසිවකු නොසලකා හැරියේ නැහැ. නමුත් පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයෙකු පත් කරන විට එය මා හෝ මගේ විරුද්ධවාදී ආවේවා පළමු කාර්යය වන්නේ පිළිවෙල යථා තත්ත්වයට පත් කිරීමයි. ඒ ගැන සිතා බලන්න. මැර පිරිසක් පාර්ලිමේන්තුවට කඩා වැදී පාලනය ලබා ගැනීමට උත්සාහ කළහොත් ඔබ කරන්නේ කුමක්ද? එය ප්‍රජාතන්ත්‍රවාදයද? ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වාර්තා කළේ පොලිසිය මගේ කාර්යාලයෙන් පිටත කඳුළු ගෑස් අත් බෝම්බ 944ක් භාවිතා කළ බවයි. ඔවුන් පැවසුවේ 30 දෙනෙකු තුවාල ලැබූ බවත් එක් විරෝධතාකරුවෙකු මිය ගිය බවත්ය. නමුත් අපි අවංක වෙමු. ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ඇති බොහෝ රටවල ඇම්නෙස්ටි බැරෑරුම් ලෙස නොසලකයි. මෙහි සිටින සමහර අය ඔවුන්ගේ වාර්තාවලට සිනාසේ. මම ඔබට මතක් කර දෙන්නම් මේ විරෝධතාකරුවන් සියල්ලෝම සාමකාමී අය නොවේ. ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මරා දැමුවා. ගෝඨාභය රාජපක්ෂට සැබවින්ම විරුද්ධ වූ සහ ඉල්ලා අසවන ලෙස ඉල්ලා සිටි තවත් මන්ත්‍රීවරයෙකු ඔවුන් මරා දැමුවා. ඔවුන් නිවාස ගිනි තැබුවා. ඔවුන් කොළඹ අත්පත් කරගත්තා. ඔවුන් පාර්ලිමේන්තුවට පවා පහර දුන්නා. ඉතින් ඒ දේවල් මේ මට්ටමට ලබා වූ විට පිළිවෙල නැවතගෙන ඒම වැරදිද? ඔබ කියන්නේ